මීට අවුරුදු මිලියන ගානකට කලින් පෘථිවිය හැදෙනවා. පෘථිවිය නෙමෙයි සෞරයක්ෂ මණ්ඩලයේම උතර නෙමෙයි මුළු චක්‍රාවාටයේ මේ පිපිරීමක් වෙලා හැදුණා. ඒක විද්‍යාඥයෙක් අර්ථ විස්තර කරලා හරියටම හරියගෙන කතා කරන දෙයක් නෑ. ඒ පිපිරීම තුල විසිරිච්චි සුන්බු කරකි විසිරීම නිසා ගෝලාකාර වස්තුන් හැටියට වස්තුන් හැදුණා. ආසේ ඒවා හුඟක් ග්‍රහ වස්තුන් කියනවා. ග්‍රහ වස්තුන් කියන වචන කියන්න මම ඉස්සර වෙන්නේ නෑ තාම. වස්තුන් හැදුණා. ඒ වස්තුන් විවිධයි. විවිධ ද්‍රව්‍ය වලින් තමයි ඒක හැදලා තියෙන්නේ. සතර මහා භූතයන්ගේ ආපෝ තේජෝ වායු පඨවි කියන. එතකොට මෙන්න මේ වස්තුන් අස්සේ තිබුණා වායුමය වස්තු. ඒක තියෙන වායුව විතරයි. තමරේවා පාසන තිබ්බා. ඒ වායුමය වස්තුන්ගේ එක වස්තුවක හයිඩ්‍රජන් පිළිලා හයිඩ්‍රජන් ඊට පස්සේ හීලියම් අණුබවට පත්වීමේදී ඇති වෙන ශක්තිය අද අපි හඳුනගෙන තියෙන්නේ විදුලිය ඇති. අද අපි හඳුනන මේකට විදුලිය ඇති. නමුත් මේ විදුලිය අපි දකින්නේ අපේ ඇස් දෙකට දකින්නේ ආලෝකයක් හැටියට. එතකොට අපේ සූර්යය නිකුත් කරන මේ විදුලිය අපිට හඳුනන්නේ ආලෝකයක් හැටියට. මේ ආලෝකයේ නොයෙක් අය ආලෝකය ග්‍රහණය කරනවා. ඒ ග්‍රහණය කරන වස්තු මේ තියෙන අනිත් වස්තු. එතකොට ඒ වස්තු අජීවී සහ සජීවී වස්තුන් විදිහට තියෙනවා. අපි අජීවී වස්තුන් පැත්තක තියලා සජීවී වස්තුන් ගත්තාම සජීවී වස්තුන් දෙකට බෙදනවා සත්ත්ව සහ ශාක හැටියට. ඒ දෙකම ජීවී. හුස්ම ගන්න, කෑම හොයන, ප්‍රජනන ක්‍රියාවලියක් තියෙන ජීවී. මේ ජීවී කොහොමද හැදුනේ කවුරුවත් නැතුව? මම අහන්නේ ඒකයි. කොහොමද හැදුනේ? එන්න උන් ස්වයංව මේ හැදෙනවා. ස්වයංව හැදීම අධ්‍යයනය කරලා තියෙනවා අද මේකට. අපි අධ්‍යයනය කිරීම කරනවා. ඒක සමහර අය භෞතික වශයෙන් තේරුම් කරගෙන භෞතික ක්‍රියාවලියක් හැටියට විස්තර කරමින් ඒ ආකාරයෙන් වුන් ජීවත් වෙන ආකාරයක් ගැන කතා කරනවා. සමහර අය එකෙන් එහා පැත්තට ගිය අපි මේක විග්‍රහ කරනවා. සමහර ඒවා භෞතික වශයෙන් භෞතික වස්තුන් කොහොමද භෞතික ජීවීන්ගේ භෞතික ක්‍රියාකාරකම් දිගන්නේ ජීවින්ට කාබන් අවශ්‍යයි. කාබන් ශක්ති ජනක එකක්. කාබන් ලබා ගන්න කොහොමද ශාකය? කාබන් ලබා ගන්න කොහොමද මිනිස්සු? ඒ ගැන ප්‍රශ්නයක් නෑ. විද්‍යාත්මක ඇතිතරම් මේක අපිට පෙන්වලා දීලා තිනවා. තේරුම් ගන්න පුළුවන් භාෂාවෙන් තේරුම් කරලා දීලා තිනවා. අපිට ඒ උත්තර නෙමෙයි තියෙන්නේ. මේ භෞතිකව පේන දේ විද්‍යාඥයෝ නොදකපු පැත්තක් තියෙනවා. සූර්යයාගේ ආලෝකයෙන් ශක්තිය කොහොමද ගන්නෙ? පේනක ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය විග්‍රහ කරගන්නකොට ආයේ ඒ ගැන කතා කරන දෙයක් නැහැ. තේරෙන භාෂාවෙන් කිව්වොත් නැති. හරි, ඒ පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන උතන නෙවෙයි. අපි නොදකින දෙයක් තියෙනවා. නොදකින්නේ සූර්යයා ගන්නේ සූර්යාගේ ආලෝකය තමයි ශාකයේ එන්නේ. ඒක සකස් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව පුළුල් දැනුමක් අපි ගාව නැහැ. මොකද ඒක දිලිසීම පිළිබඳ විද්‍යාව. සූර්යාගේ දිලිසීම පිළිබඳ විද්‍යාව. දිලිසීමට භාෂාව අපි පෙරදිග භාෂාවලින් පාවිච්චි කරන වචනයක් තමයි ජ්‍යොති. ජ්‍යොති ජගතේ චලෝ. හින්දි භාෂාවෙන් ජ්‍යොති ජගතේ චලෝ. දැන් ජ්‍යොති කියන්නේ දිලිසීම. දෙමළ භාෂාවෙන් ජ්‍යොති කියන්නේ දිලිසීම. අපි ජ්‍යොති කියන්නේ දිලිසීම. දිලිසීම පිළිබඳ විද්‍යාව අපි හදාගලා නැහැ. විද්‍යාවට කියන්නේ වේදය, දිලිසීමට කියන්නේ ජ්‍යොති. එහෙනම් ජ්‍යොති වේදය අපි හදාගලා නැහැ. අපි ජ්‍යොති වේදය හදාගලා මේ මතු පිටින් කොටසක්. ඒකත් හරියට නෙවෙයි. හැබැයි ජ්‍යොති වේදය තියෙන්න ඕනේ ජීවයේ පැවැත්ම කොහොමද දිලිසීමේ විද්‍යාවෙන් අපි විග්‍රහ කරගන්නේ කියලා. ඒක සරල තැනකින් විතර කතා කරලා මම නවත්තන්න. එතනින් එහා පැත්තට දිගටම යනවා නම් අපි දවස් 3ක විතර වැඩමුළුවකට සහභාගී වෙන්න සිද්ධ වෙනවා තාරකා විද්‍යාඥයොත් එක්ක. අර තාරකා විද්‍යාඥයොත් එක්කලා. ඒක අපි සූදානම් කරලා තියෙනවා මේ ආයතනයේ අනාගතේ කට්ටියට ලොකු වේදමක් යයි. ඒ තාරකා විද්‍යාඥයන්ට වැඩිපුර ගෙවන්න වෙනවා. අපිට ඒ හින්දා ලොකු වේදමක් යනවා. නමුත් අපි ඒක කරනවා. කවදාද කරනවා. හරි. දැනට අපි කියන්නේ සූර්යාගේ ආලෝකයෙන්
ශාකයක් වර්ධනය වෙනවා නම් ඒක බලාපොරොත්තු වෙන ශාක පත්‍රයේ උඩට තුඩක් තියාගෙන ඇන්ටනායක හදාගෙන තියෙනවා නම් ඇයි අපි ඒක තේරුම් ගන්නේ? ඒක හැම ශාකපත්‍රෙම තුඩක් තියෙනවා මේ හේතුව. මේ හේතුව ඒගොල්ල බලා ඉන්නවා. ඒකට විද්‍යුත් තරංගයක් තමයි එන්නේ ඒ තුඩට. අපි අකුණු ගහන්නේ කිතුල් ගහට පොල් ගහට අකුණු ගහන්නේ මෙන්න මේකින්ද කියලා ඇයි අපි මේක තේරුම් ගන්නේ නැත්තේ? එහෙනම් විද්‍යුත් ආකර්ෂණයක් මේවට අනිවාර්යයෙන් තියෙනවා. ඒ විද්‍යුත් ආකර්ෂණයේ අයිතිකාරය සූර්යයා. එහෙනම් එයා ඒක අරගෙන ගහේ අරටුව හදනවා. එතකොට ගහේ අරටුව හදන්නේ බොහොම පැහැදිලිව සූර්යයා. එහෙනම් අරටුව වැඩි සාග තියෙන්නේ සූර්යා ලෝකයේ වැඩි කලාපයක. ඔයගොල්ලන්ගේ රටේ ගත්තොත් අනුරාධපුරයේ පොළොන්නරුව පැත්තේ තමයි කළුවර ගස් වගේ ඒවා හැදෙන්නේ. ඒක තෙත් කලාපය හැදෙන්නේ නැහැ. තෙත් කලාප වර්ධනය වෙන්නේ නැහැ. මොකද අරටුවේ අයිතිකාරයා සූර්යයා. හයි එහෙමනම් මේ ඇයි එතකොට ඒකම නෙමෙයි පායන්නේ අනිත් රටේ බස්සයිට පළාතට කියලා. නමුත් මේ පැත්තේ ජලය වැඩි. ජලය වැඩි නිසා අර ක්‍රියාව සූර්යයාගේ ක්‍රියාවලියට බාධාවක් වෙනවා. ඒ අරටුව නිර්මාණය කිරීම සඳහා එන ක්‍රියාවලියදී. එතකොට එතකොට සූර්යාගේ ආලෝකයේම චන්ද්‍රය අරගෙන එයා ජලයට තමයි එයා මුල් තැන දෙන්නේ. උදාහරණයක් සූර්යාලෝකය අපි පරාවර්තන කළ කණ්ණාඩියකින් එතන ඒ සූර්යාලෝකයේ ගේ ඇතුළට ගත්තාම එතන උණුසුම් නැහැ. ඒ සූර්යාගේ උණුසුම එතෙන්ද ගිහින්නේ නැහැ. හැබැයි සූර්යාගේ ආලෝකය අපි ගත්තොත් එහෙම අන්වීක්ෂයකින් නැත්නම් ලෙන්ස් එකකින් ගත්තොත් ඒක රවුන්ඩ් කරලා එකතන ගිනි තියන්නත් පුළුවන්. නාභිගත කළොත් එහෙම. ඒක වෙන්න පුළුවන්. චන්ද්‍රයාගේ ආලෝකයෙන් ජලය තමයි ආගන්නේ. ඒතකොට ජලයට ගහක ශාකයට ජලය ලබා දෙන්නේ යා. හොඳම උදාහරණයක් මගේ උල්පතක් තියෙනවා. ඒ උල්පත තියෙන්නේ ගලක් අස්සෙන් එන්නේ. පොය දවසට පොය 4ට ඒකේ උල්පතේ වතුර අඩු වෙනවා. විශාල ප්‍රමාණයක්. ඇයි ඒ කන්ද උඩ තියෙන ගස් චන්ද්‍රයා විසින් ජලය ඇදීමේ ක්‍රියාවලියට හවුල් කරගන්නවා. එඳ ඒ ශාක වලට ජලය ඇදෙනවා. චන්ද්‍රයා. එතකොට උල්පතට එන ජලය අඩු වෙනවා. ගස් වලට යන්නේ. එතකොට මේකම චන්ද්‍රයා ජලය වැඩි කරනවා කියන එක උපුගන් සාක්ෂියක්. දන්නවා පොයේ දවසට අපිට සෙම හැදෙනවා. සෙම හැදෙනවා පොයට. ඒ චන්ද්‍රයා ඊයේ වැඩි කරන්නේ. නේද? එතකොට වෙන්න මෙහින්ද ඉරයි හොඳයි මේ දෙක කරනකොට සාකයකට. ඉරයි හොඳයි මේක කරනකොට ජීවියකට මේක නොසලකා වැඩ කරනවා නම් ඔහු අර බුද්ධිමත් ජීවියෙක් නෙවෙයි. අපි කියනවානේ බුද්ධිමත්ම ජීවිය මිනිහා කියලා. ඒක මිනිහා මේක හදාරන්න ඕනේ. එහෙනම් තමයි අපි ඒව හදාරන්න වෙලාවක් නෑ උගේ ජීවන අරගලය තුල. අපි ඒන්න හදනවා කුසිකර්මයට නැගත්. කසාද බඳින්න නැකත් හදනා ඉන්නවා. ගෙවල් කඩන්න නැකත් හදනා ඉන්නවා. නැකතට යන්නේ. ගහ ගන්න යනවා යම කාලා හොරාවට. ඒවා එක එක නැකත්. හරිද? නමුත් කුසිකර්මයට නැකත් තියෙනවා. කුසිකර්මයට නැකත් වලදී අපි ගන්නේ සූර්යාලෝකයේ චන්ද්‍රයා හරහා පරාවර්තන කෝණ ටික හඳුනගෙන අවස්ථා 7කට කඩලා සත්තුන්ගේ ගතිගුණ වලට මේ ඒවා පෙන්වන මිනිසුන්ට තේරෙන්නේ සත්තු ගැන කිව්වොත් එයා බල්ලා වගේ කෙනෙක් ඌරා වගේ කෙනෙක් ඌ මීමා වගේ කිව්වම මිනිසුන්ට තේරෙනවා හරිද ඒ සතාගේ ගතිගුණ එහෙනම් අපි සිංහ දිවි ගව ගජ ඌරු කියලා ඒ කිරණ ටික කරන හැටියට නම් තියලා තිනවා ඒ කිරණ කරද. එතකොට ඒ කටනයකට ඒ කිරණයකට හදපුවම ගහේ ප්‍රතික්‍රියාව තියෙන චන්ද්‍රයත් එක්කලා. එතන. ඒක තමයි අපි ගන්න එක. සූර්යයා අපිට අවුරුද්දකට මාස 12 ආකාරයක ඉන්නේ. කර්කටක නිවර්තනය, මකර නිවර්තනය සමකේද කියලා ඔහු වෙනස් කරන එක තුල ශාකයේ වර්ධනය බලපෑමක් කරනවා. එතන අපි ඉරයි හඳයි දෙක ගැන කලකලා ඉරෙන් හඳෙන් වැඩ ගන්නවා. ඒකයි කියන්නේ අපි කායේ කවුද? ඉරු දෙයියන්ගේ නෑයෝ, සඳ දෙයියන්ගේ නෑයෝ. ආදී අපේ මුතුමිත්තෝ ඉරෙන් හඳෙන් වැඩ ගන්නවා. අන්නේ කයි ලිත අපි හදලා තියෙනවා. දැන් ඒ ලිත ඒක අත්දැක බලන්න. අපි වැඩි ඕක නිකුත් කරන්නේ අපි දන්නේ නැකත් වලට වැඩ කරන අය 5000කට අඩු ප්‍රමාණයක් ඉන්නේ ගොවියෝ ASCII. අපි ලිත් 5000ක් විතර තමයි ගන්න. ඒක දැන් ගොවියෝ ඕට දන් ඉන්නවා. නමුත් නැකතකට වැඩ කරන ගොවියෝ ඉන්නේ 5000ක් වගේ ප්‍රමාණයක්. මේ 2,40,00,000ක් විතර මිනිස්සු ඉන්න රටේ. හරි. ඔක තමයි එහෙනම් අපිට ලිතෙන් කරන්න තියෙන දේ කතාව ටිකක් විග්ගැස්ුණාට ඒකේ ඔක කරේ නැත්නම් ලිතේ මේ අර්ථය මේකේ සැබෑ අර්ථය එන්නේ නැහැ මේකත් නිකන් සාමාන්‍ය කොලයක් කියලා විතරක් මේක ඔව් එහෙම නැත්නම් මේකට අවුරුදු සැරයක් අපි ඉදිරිපත් කරලා තියෙන්නේ අවුරුදු චාරිත්‍රද එහෙම එකක් බවට පත් වෙනවා මේක එහෙම දෙයක් නැහැ මේ මුළු අවුරුද්දේදී මහා ගැඹුරු අවුරුද්දටම තියෙන ගැඹුරු ලිතක්
කන්දක මහත්තයා බොහොම ස්තුතියි ඔබතුමාගේ කාලය කැප කරලා මේක සම්බන්ධව අපිට අදහස් දැක්වුවට. එහෙනම් ආයිබෝවන්. ආයුබෝවන්.